රටේ මේක ලොකු ප්‍රශ්නයක් ඉඳලා පවා තිබුණු රටේ සම්පතකින් කවදාකවත් වැඩක් නොකරපු જાතියක් නෙමේක. රටේ බුද්ධිමතෙක් හිටියොත් කොහොමරි බෙල්ලට කරලා මරනවා. මේ අපේ රටේ හැටිමයි කවදාකවත් අතීතේ ඉඳලා මේ වෙනකන්වත් රටේ සම්පතකින් වැඩක් නොකරපු જાතියක් තමයි જાතිය. නැත්තම් මේ රටේ හොඳ මොළ තියෙනවා. හොඳ බුද්ධිමත්තු හිටියා. හොඳ මොළ තිබුණා. අදවත් වැඩක් ගන්න නැහැ. දැන් අද මේ හරක් රජ වෙන්නේ මොකද මේ? ඒක තමයි උත්තරේ. මට වෙන වාස්තවක් නැති වෙනවා කියන්නේ මොකද සමහරක් කොට භාෂාවක් නැහැ නේ කියන්නේ. ඒයන්ද මං ඉතින් ඉල්ලනවා ඒකේ එක්කම මං ඉල්ලනවා අපේ ලංකාවේ හාමුදුරුවරුන්ගේ මම ඒක ටිකක් අර මං හාමුදුරුවෝ කියන්නේ මං කැමති නෑ මොකද මට මගේ ජීවිතේ විනාශ කරන්න හාමුදුරුවෝ කට්ටන්ඩි මේ වෙනකොට මං හිතන්නේ 8 දෙනෙක් විතර මට කරලා තියෙනවා මහා ගුරුකම්. ඉල්ලන්න තියෙන්නේ මේ හාමුදුරුවරුන්ගෙන් තව හොඳ අයත් ඉන්නවා. ඒකට මං ගරු කරනවා. ඒයන්ද මේ බුද්ධ ශාසනය කියන දේ මේ රට රැක ගන්න ඔබ වහන්සේලා සම්පූර්ණ ඉස්සලා සුදු කරන්න වෙන්නේ මේ ශාසනය. ශාසනය සුද්ධ කරන්න සම්පූර්ණ මේ දැන් ඉන්නවා ඔය තනිකර බහුගෝත්‍ය ඉන්නවා මේ සිවුරු දාගෙන. ශාසනය එහෙම සුද්ධ කරන්න. ශාසනය සුද්ධ කරන්න මේ පිස්සු මහාන කරන්න එපා. කවදාකවත් මොකට මෙතරම් උතුම් ධර්මයේ නියෝජනය කරන්නේ මේ මහාමුදුරු කියලා මහාන කරන්නේ මහාන වෙන්නේ බණක් කියන්නනේ. පිස්සු මහාන කරපුවාම මේ දේ වෙනවා. දැන් දැනටම පිස්සු කොච්චර ඉන්නවද මට නම් වශයෙන් කියන්න පුළුවන්. ඉතින් ඒ කියනකොට මේ ෆෝන් වල තියෙන වීඩියෝ බල මට කියන්න පුළුවන්. පිස්සු දේශපාලනේ කියනවා. යන්ත සම්පූර්ණ මේ පිස්සන් සුද්ධ කරලා සම්පූර්ණ සාධ සුද්ධ කරලා ඊට පස්සේ මේ බුද්ධ ශාසනය කියලා බුද්ධ ශාසන අමාත්‍ය කියලා අමාත්‍යයක් ඔයගොල්ලෝගේ පැත්තෙන් හදා ගන්න ඕනේ. මේක දේශපාලන සමය ගන්න එපා. දේශපාලනයයි ආගමයි වෙනයි. යන්ත දැන් මේ ආගමෙන් මේ දේශපාලනය යපෙන්න වෙලා තියෙන්නේ. ආගම යපෙන්න එපා දේශපාලනේ. ආගම තියාගන්න ආගමේ විදියට රටේ ජාතියේ මව් ආගම තියාගන්න මම ඒ ආගම හරහා මෙතන දේශපාලනය කරන්න හදා ගන්න. හදාගෙන ඉතින් ඔබ වහන්සේට මට කියන්න තියෙන්නේ මං ඔක්කොම හාමුදුරුවන්ට ඔක්කොටම ගණිව කිව්වා නෙමෙයි ගණිව තමයි සේරම ඉන්නේ මං හිතනවා 190ක් ගණන් ඉන්නවා මුංග සම්පූර්ණ සුද්ධ කරලා මේ සාසුද්ධ කරලා ඉල්ල මේ ආගම රැක ගන්න උත්සාහ කරන්න මොකද මේ මම දන්නවා ඔබ වහන්සේට වඩා මම මේ රටේ අතීතය කියන මිනිහා මේ රටේ බුද්ධ කතාව ගත්තාම මේක ඇවිල්ලා බුදුන් උපරර කියලා මිනිස්සු කිව්වට බුදුන් ඒ තරම් කෝටි ගානක මේකට යනවා බුද්ධත්වයට ඒ තරම් මේ වටිනා රට මේක මේ ගැන දැන් මේ මුන්ට උගන්වලා ඉල්ලලා මාන වෙන්නේ නැවත් කියලා මුන් ගන්නන්නකො මොකටද මොළ මාන වෙන්නේ කියලා දේශපාලනය කරන්නද? අද මෙහෙමයි මේ සමහර විජාතික ගිහියෝ ශ්‍රී ලංකාවේ බයිනවා පිටරට ඉඳගෙන. එතකොට අපේ ශාසනයට බයිනවා. එතකොට මේ ලොකු විවේචනයක් තියෙනද මේ පුද්ගලික අදහස් මෙතුමාගේ අදහස් විදේශ ටීවී ආයතනයේ අදහස් නෙමෙයි. ඉතින් මෙතුමාගේ අදහස් තමයි ඒවා ඒ පිළිබඳව එතුමාගේ විග්‍රහයන් කියලා කියන්න ඕනේ මේ වෙලාවේදී. ඉතින් එතුමා ඔබ වහන්සේලාට තියෙන පණිවිඩයක් ඉතින් හරි. ඉතින් අපි ඔය විදේශික බලවේග තමයි එදා ඉඳන් මේ රටේ විනාශය. විදේශික කාරෝ වෙස්පොරොල්ල වෙස්මාර් කොල්ලවන්නත් පුළුවන්. දැන් ඔය සිවුරු දාගෙන ඔය එක තැන් වල ගිහිල්ලා මම දැක්කා අර මොකක්ද අර වට දින ආගම් කතා කරන්න වෙනවනේ. අර මේ ළඟදී මේ මොකද අර මායාකාරයෙක් කියලා ඉන්නේ ළඟදී. දැන් මේ අවුරුදු වෙන මායාකාරයෙක් එනවනේ මේ කොළඹ පැත්තේ ඉන්න මායාකාරයෙක් අංජාතික. ඒක මාගම කියන්නේ අංජාතිකේ. ඔය ටීවී වල එහෙම දාලා තියෙනවා මේ ෆෝන් වලත් තියෙනවා අන්න ඒ වාගේ අංජාතිකෝ හරහා තමයි හුඟක් දේ සිද්ධ වෙනවා. මොකද මේ රට ජාති ආගම අංජාතික කියන්නේ සාමාන්‍යයෙන් මොනවද බං කියලා අපි කත්නෝරේ හමුදුරුවද නෑනේ. නෑ මම මේ කියන්නේ මේ බෞද්ධ නෙමේ. විනත් ආගමක් අදහන කියන්නකෝ. ආගමක් දන්නවද? ආගමක් දන්නවා මීයගේ නමක් දන්නවා මම ඒක නම නොකිය ආගමේ මම කියන්නේ අන්න ඒව පවා මේ කටින් එනකොටම වළක්වන්න ඕනේ. මේ බැලින්ම මේ රටෙන් පන්නා දාන්න පිටවල් කරන්න ඕනේ. ඉතින් ඒ තැන් උඩ ගිහිල්ලා සිවුරු දාගත්තුන් ගිහිල්ලා උන්ට ඔළුව නමාගෙන උන් ඔළුවට යන ටුක වෙන එක එක සෙල්ලම් උන්ට වඳිනවා මොකක්ද ඒකේ හරිම අපහාසයක් මේ ආගමට පවා මේ ධර්මයට පවා යන්න ඒ වාගේ පූජකවරයෙක්ගෙන් පිළිහෙට ලබනවා ගිහිලා තවත් පූජකවරයෙක් අන්න ඒකට මම ඔය කියපු ටික දෙන්නලින් ඕක. එතකොට ඒක උමනා දෙයක් නෙමෙයි. මෙහෙමයි. ඒක නම් ඉතින් ඇත්තටම ඇති වෙන බුදුදහම හරියට ප්‍රැක්ටිස් කරා නම් ඒකේ ආශිර්වාදය එනවා. බුදුදහම ප්‍රැක්ටිස් කරන්නේ නැතුව බුදුදහමේ පූජ්‍යවරයෙක් ඉන්න නළුවෙක් වෙලා මේක ප්‍රැක්ටිස් නොකර අමාරු වැටෙනම් පස්සේ අර බලයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනාට ගිහිල්ලා ඔළුව නමලා පහත් කරලා පිහිට ගන්න. ඒක එතනදී නම් ඇති වෙන්නේ යම් බුදුදහමට එලිම අපහාසයක් එතන කියන්නේ. අපි දකින අපේ සමහර සිංහල වෛද්‍යවරු ගාවට ඇවිල්ලා අපේ වෙනත් ආගමික පූජකවරු ඇවිල්ලා වැඳලා කරලා මේ තෙල් ටික ගාගෙන යනවා. ඒ සිංහල වෙදකම පටන් ගන්න තෙරුවන්ගේ ආශිර්වාදයෙන්. ඒ පුද්ගලයා හරියට ප්‍රැක්ටිස් කරොත් තමයි ඒ බෙහෙත වැඩ කරන්නේ. ඒ වගේම තමයි අපි මං හිතන විදිහට හරියට සිල් දහම් රැකගෙන ධර්මයේ
ආශිර්වාදය සහ කිරණ සහ ඒ බලය පිරව ගත්තොත් වෙන කෙනෙකුට වදින්න වෙන්නේ කිංහයා මොකටද බූරුවට වදින්නේ? කිංහයා වදින්න ඕනේ නැහැ බූරුවට. දැන් මේ වෙලා තියෙන කිංහයාගේ වදින්නේ බූරුවට. මම මේ කියන්නේ සාමාන්‍ය ටිකක් තේරෙන භාෂාවෙන් කියන්න බෑ. එහෙම තත්යකට මේ රට වැටිලා. අනික ඇවිල්ලා රටෙත් දැන් ඇවිල්ලා ගත්තාම මේ රට වහගෙන යනවා අල්ලගෙන යනවා. මට ඒව කියනකොට අගන් එකම කියන්න ඕන දැන් මේ රට අල්ලගෙන ආක්‍රමණය යනවා වහගෙන යනවා. එතකොට එතන මම මේ කතාව විතරින් කියලා ඒ අන්න මම බෝවන්සලන් ඉල්ලන්නේ ලොකු නාමදරෝ ඉන්නවනේ. ඒ අන්න මේ ශාසනය සුද්ධ කරන්න මේක නීතිය පවත්තන්න මේ ශාසනය වෙනුවෙන්. පවත්තලා මේ ආගම මේ ශාසනය සුද්ධ කරලා බුද්ධ ශාසන අමාත්‍යංශ කෙනෙක් වෙනම පවත්ත ගන්න ඔබවහන්සේ යටතේ. දැන් මේව කිව්වොත් ඉතින් අපි හැමෝම ආගම එකයි, අපි එකම ශ්‍රී ලාංකිකයෝ, අපි එකම ජාතියක්. ඒ හින්දා අපි බෙදෙන්න හොඳ නැහැ. පල්ලියට ගිහිල්ලා අපි කියන්නේ මොන පල්ලි හරි පල්ලියට ගිහිල්ලා වඳින්න ඕනේ මේ පූජකතුමා, ඒ පූජකතුමා පන්සලටත් එන්න ඕනේ. අපි සමග කරලා අයික අපි ගැටෙන්න ඕනද එහෙනම් මේක නෑ. ආගමික නායකයෙක් කිව්වහම ආගමික නායකයෙක් කියලා මිනිස්සුන්ගේ මතය අදහසනේ. බුදුවරයෙක් හෝ දෙවියෙක් හෝ මිනිහෙක් මිනිස්සු අදහිල්ලක්නේ ගන්නෙ. මේ අදහිල්ලනේ ගන්නෙ මෙතන මේ ගත්තාම දැන් එතකොට ඔය කියන කතාවේදී එතකොට එහෙනම් ඇයි ඒ ආගමික වෙනත් තැනක ගිහිල්ලා අතනක් අල්ලගන්නේ? අරුමුණ පිහිටන අරුමුණ ඒ සංකල්පය අනුව විමුක්තිය නම් වෙනත් විමුක්තියක යන ගමන් තවත් විමුක්තියක බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ විශ්වාසය නැති ගමනේ. ඒක තමයි මම කලින්ම කිව්වේ. ඒකට මම කිව්වේ කිංහයා බෝඩ් වදින්නේ මොකටද කියලා. ඒ හන්ද ඒවත් අපේ රටේ විනාශයට ආපු මායාකාරෝ. දැන් ඇත්තටම ඉන්නවා මම දැක්කා මේ ෆෝන් එක මාත් මේ ෆෝන් එක ටිකක් බලලා මේ රටේ තුර වෙන දේ මට විනෝදයට එහෙම නෙමෙයි. ඉතින් ඒ බලනකොට මම මේවා දැකලා ඉතින් බලලා hina වෙනවා. වෙන මොනා කරන්නද hina නොවේ. ඉතින් ඒ වගේ මට විශේෂ පණිවිඩ තියෙනවද? විශේෂ විශ්වේ නාපු පණිවිඩ තියෙනවා. නෑ මම මේ ටිකේ මම මේ දැන් ඔය මේ සිද්ධිය වෙන්න දවස් 5කට කලින් මම මේ ගෙදර අරගෙන ඉන්නේ කෙනා අහලා බලන්න පොඩු කියලා මම 5කට කලින් කො මෙන්න මේ ලොකු සිදුවීමක් මේ දවස්වල වෙනවා. මේ ඉදිරියට මේ ටික වෙනවා කියලා මම කිව්වා. මට අර ඉස්සර වගේ ගණනය කරන්න බැරි කමක් මම කිව්වනේ. වෙලා හෝරාවක් මට ගණනය කරලා දෙන්න බෑ. මොකද දකින්නේ සමහරක් දේවල් මම ඉස්සර බැලුවා කාලේ හරහා ගිහිල්ලා. මොනවාරි දෙයක් අනාගතය ගැන මට දැනගන්න ඕනවක් තිබුණොත් මොකද අනාගතේ වෙන්නේ කියලා මම යනවා කාලේ හරහා. ඒක තේරෙනවද බසවනේ? කාලේ හරහා මට කියන්නේ අර ක්වොන්ටම් න්‍යාය අනුව අපේ තියෙන බටහිර සංකරණයක් මම හිතන්නේ මේ ක්‍රියාවලියක්. ඔබතුමා දකින්නේ මොකද මේ මෙතුමා පිළිබඳ මේ විද්‍යාත්මක අධ්‍යාපනය ලෝකුවට ලැබුණු කෙනෙක් නෙමෙයි. මෙතුමා මේ ගියාත්ම පෙරාත්මේ ඥානය තුලින් ලැබපු ධර්ම තුලින් තමයි කතා කරන්නේ. අපේ සමහර භාෂා අපි සංකීර්ණ වෙන්න පුළුවන්. හැබැයි මෙතුමා ලොකුවට අධ්‍යයනය කරන්නේ පෙර සිටි ආත්මවල තියෙන දැනුමින් තමයි මෙතුමා කතා කරන්නේ. එතකොට තව තියෙන විදිය තමයි ඔය. තව දෙයක්ත් තියෙනවා මගේ වචන උච්චාරණය වීමේදී අඩුපාඩු තියෙන්නත් පුළුවන්. මම ඒවත් පිළිගන්නවා. ඒ හන්ද මට ඉතින් එහෙම කියන්න ඕනේ නැහැ. ඉතින් මගේ වචන වලත් අඩුපාඩු තියෙනවා. යන්න මට ඉල්ලන්න තියෙන්නේ මේක අවුරුදු කෝටි ගණනක් ඉඳලා බුද්ධ රටක් බුද්ධ බිමක්. මගේ භාෂාවෙන් මේක රැක ගැනීමට මම කියන්නේ බලට රැක ගනින්න කියලා. මම සිංහලෙන්ට විශේෂව කියන දේ තමයි බුද්ධ බිමක් අවුරුදු කෝටි ගණනක ඉඳලා මේ රටේ බුදුරු බිහි වුණේ ඔක්කොම බුදුරු බිහි වුණේ මේ රටේද? මං දන්න විදිහට ඔක්කොම කියලා මං කියන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් මම එහෙම දෙන්නේ නැහැ. මං දැන් සාමාන්‍යයෙන් දැන් අපේ ওই බුදු ආමඳුරු බාපා බණ කියන්නේ 5 ලක්ෂ ගාණක් බුදුරු කියනවා. ඒකට මේ 5 ලක්ෂ ගාණෙන් අඩු ගානේ මං කියන ලක්ෂ 2ක්වත් බුදු වෙලා තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නය තමයි ආందోලනාත්මක ප්‍රශ්නය. ස්වර්ණමහලේ චෛත්‍යරාජන වහන්සේ ඇතුලේ බුදුන් වහන්සේගේ පිරිනිවන් මංචකයේ සැකපිල වැඩ ඉන්නවා කියලා කියනවා. ඒ විදියට හැදිලා තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සැතපිලේ ඉන්න විදියට. ඒක ඔබතුමා ඒක මට කියන්න තියෙන්නේ මම ස්වර්ණමාලියේ මම දකින්න විදිය එකක් ඇවිල්ලා මේ ඔය ස්වර්ණමාලියේ තවත් ඔය තරම් කොටසක් තියෙනවා යට්ටෙල් එනවා පොළොව යටින් මෙන්ටල් එකක් වගේ. මම දුන්නේ උදාහරණයක් මෙන්ටල් එකක් නෙමෙයි මෙන්ටල් එකක් වගේ. ඕවලාකාර බුබ්බුල හැඩයක ඕවලාකාර අපි කියමු අර විතරක හැඩයකින් භාගයක් තමයි උඩ පේන ඔයක් තමයි. ඒකට ඊට පස්සේ අපි දැන් සාමාන්‍යයෙන් දැන් කියන මේ විද්‍යාත්මක පැත්ත ගත්තොත් මේක ටවර් එකක් කියලා කිව්වකෝ. එතකොට මෙතෙන්ට සංඥා ක්‍රම. එතකොට තරංග කිරණ. මම හිතනවා බර ගානක් මේ කිරණ තරංග ක්‍රම තියෙනවා. ඒකට හේතුව ඔය කියන බුදුවරු රහතන් වහන්සේලා වගේ කියන දෙවියෝ කියන කට්ටියගේ ආකර්ෂණ. බර ගානක් උඩ කෝටි ගානක් තියෙනවා. ඕක ඇවිල්ලා තියෙන අර ඇතුලේ තියෙන දේ අහන්න එපා. ඇතුලේ කියන කියන්න හොඳ නැහැ.
ඔකේ ඇතුලේ මහා විස්කම් ටිකක් තියෙනවා ඇතුලේ. ඇතුලේ මේ වගේ රෝවල් ඔකේ මැවෙනවා. නමුත් බුදුවරයා නෙමෙයි. මොකද ඒ තියෙන උපකරණත් එක්කලා අවයවත් එක්කලා අර දර්ශන මැවෙනවා. ඒක වෙනවා. ඒක ඇත්ත සත්‍ය කතාවක් ඒක. නමුත් ඉතින් ඕක ගැනවත් කිසිම මිනිසුන්ගේ ඉතින් දැකීමක් හරියට නැහැ මං හිතන්නේ. බුදුන් වහන්සේගේ බුදුරුවක් මැවෙනවා කියන එක මැවෙනවා. මොකද මම ඔය ඉන්නකොට මම දැන් අවුරුදු 10කට ගානකට මම කිව්වා මේ ගෙදරම මම මෙන්න මේම දෙයක් දැක්කා. දැක්කපුවාම මම දැක්කේ අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ තියෙන පිළිම වහන්සේමයි. ඒකමයි මම දැක්කේ. හැබැයි ඕක පිළිම වහන්සේට නම් කරලා බෑ පාට වලින් වර්ණ 7යි. මොන පිළිම වහන්සේද? සමාධි බුදු පිළිම. උඩ නෑ මේ උඩ සමාධි. ශ්‍රී මහා බෝධි. ඔව් එතකොට ඒ ඇවිල්ලා ඒ පිළිමේ වගේ පෙවුනට පිළිමෙට වර්ණ 7ක්. තමයි වර්ණ 7කින් තමයි මේ පිළිම තියෙන්නේ හැදිලා. නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රැස් වලල්ලද නැත්තම්? නෑ රැස් වලල් නෙමෙයි පිළිම තියෙන. පිළිමේ අනුරුව එන්නේ අර විදිය වර්ණ 7කින්. තමයි පිළිමේ. එතකොට මේ පිළිමේ තමයි මට අරක දැක්කාම එන්නේ මට. අර පිළිමේ වගේම ලස්සන පිළිපුණු පිළිමේ අතන පේන්නේ අර විදිය වර්ණ 7කින් තමයි මේ පිළිම හැදලා තියෙන්නේ. අර පේන තැන. එතකොට ඒක ගත්තාම උතන මහා ඔය වචන දෙක තුنين කියන්න පුළුවන් කමක් නැහැ. ඔය අනුරාධපුරයේ ඔය පිළිම වහන්සලා ගැන මේ අනුරාධපුරය ගැන කියන්න වචන වලින් බෑ. වචන මදි. සමහරක් ඒවා පෙන්න කිව්වොත් ඉතින් ගොඩක් දේ කියන්න පුළුවන් මීට වඩා. ඊළඟ ප්‍රශ්න තමයි ගෞතම කතාවන් තියෙන. අපිට ඒක වෙන් කරලා ගන්න, පෙරලා ගන්න. ඔය ඉතින් ඒක පෙරලා ගන්න ප්‍රශ්න ඉවර නෑ. ගෞතම කියන කතාවක් තියෙනවා. එතකොට අවසාන බුදුවරයා ගෞතම බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය එක ධර්ම දේශනා කරන්න, අභිධර්ම දේශනා කරන්න, මිනිසුන්ට දේශනා කරන්න පුළුවන් වුණු බුදු පියාණන් වහන්සේ අවසාන බුදු පියාණන් වහන්සේ තමයි 28 වෙනි බුදු පියාණන් වහන්සේ. මම අහන්නේ 28 වෙනි බුදු පියාණන් වහන්සේ අවසාන බුදු රජාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේද? මට එතන තියෙනවා ලොකු ප්‍රශ්නයක් මහත්තයෝ. මොකද හේතුව මම අර සමහරවිට මං කියන දේවලුත් මේ ප්‍රමාදයක් ඔය විදිහට ඔය උත්තර දෙයි. මම දැක්කු දේ නම් ඕක නෙමෙයි. ලංකාවේ බුදුවරු බුදු වෙලා තියෙනවා ගානක් කියලා මං කිව්වනේ. දැන් මම මේ බුද්ධ කතාවේ මත කතා කරන්න මම පොඩි දානට මං දකිනවා බුදු පිළිමයක්. එතකොට මගේ ඔළුවට එනවා මේක මෙයාගේ නෙමෙයි මේ පෙර බුදුවරුගේ පිළිමාවක් කෙනෙක් කියලා. මේක වෙල්ලංගිරි පැත්තම තිබුණේ. දැන් අවුරුදු 40කට වැඩි මම ඕක තනියම මේ ඇහැ ගහගෙන හිටියා කියන්න කෙනෙක් නෑ කාටද කියන්නේ. ඉතින් මම ඉඳලා කියලා මම මේ මෑතක වැඩි මොකද දැක්ක පොතු ගලවෙනවා. පිළිම ගාවේ ගල් පිළිම. ඒ ගමන මම ඒක මට අර දකුවපේ දකිද්දි මගේ ඔළුවට එනවා මේක මෙයාගේ නෙමෙයි වෙන කෙනෙකුගේ කියලා. එතකොට මම එතන ඒ ගත්තා මේ වාගේ දේකුත් මම මුගක් ආසාවෙන් හිත මේක පෙන්වන්න කියන්න කියලා. නමුත් මට ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. එතකොට එතන ගත්තාම එහෙම. එතකොට මේ බුදුවරයා මන් දකින්නේ මෙයා මේ නෙමෙයි ඉන්දියාවේ. ඉන්දියාව අවසාන බුදු පියාණන් වහන්සේ 28 වෙනි බුදු පියාණන් වහන්සේ ගෞතම බුදු පියාණන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ. මන් දකින්නේ ඉන්දියාවේ. එතකොට ඔබතුමාගේ මිත්‍රයා සහ දොඩමාළු වෙච්ච මිත්‍රයා සත්‍යවාදයෙන්ම මේ මොහ පොළවේ හමු වෙලා තියෙනවා මිත්‍රයා. මම ජයරත්න පතිර ආරච්චි මැතිතුමා කියනවා බුදුවරු ඒ අවසාන බුදු පියා ඉපදුනේ ලංකාවේ කියලා. එතකොට වෙනස් වෙන්නේ ඔයගේ තැනකින් නෑ. මම වෙනස් වෙන්නේ යන්නේ එතනින්. මොකද මම එයාට හරි ගරු කරනවා. මොකද ගරු කරනකොට රටකට සතේ සම්පතක් කියලා මම එයාට මම හිතුවානේ. එතකොට රටේ සම්පතක් මෙයා මේ සම්පතක් මෙයා ඒ වුණාට මම මේක අනුමත කරන්නේ නැත්නම් මොකද අපි දෙන්න දකින්න කෝණ දෙකක් වෙන්න පුළුවන් නේ. එක එයා දකින්න කෝණේ මේක මම දකින්න කෝණේ. මම දැකපු කෝණේ මේක දැන් මේ අපේ ජම්මියේ ඉන්න බුදු වෙලා කියලා අපි කියමු කෙටියෙන්. එතකොට බුදුවරේ අපි මෙයා ගත්තත් අපිට මෙයා කාටවත් පුළුවන් කිසිම කෙනෙකුට කියන්න බෑ මෙයා අපේ අපයි කියලා. කොයි බුදුරෙක්වත් කිසිම කෙනෙකුට කොයි බුදුරෙකුටවත් කියන්න බෑ මෙයා අපි කියලා කාටවත් කියන්න බෑ. මොකද බුදුවරයා කාගේවත් නෙමෙයි. එක දේශනා කරපු ධර්මයක් මේක අපට කියලා නෙමෙයිනේ. ලෝකයට. අන්න ඒ වගේ තමයි මට කියන්න තියෙන්නේ. ලෝකයට දේශනා කරපු ධර්මයේ දේශනා කරපු බුදුවරයා අපේ නෙමෙයි. ලෝකයට. ඒ වගේ දෙයක් තමයි මට කියන්න තියෙන්නේ. මම කියන වචන වල අඩුපාඩු දෙන්න පුළුවන්. ඒ යන්න මම දකින්නේ මෙයා ඉන්දියාවේ තමයි.
සමහර විට දකින්න කෝණ ඔය වෙනස් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ මම දකින්න කෝණ තමයි ඕක. ඒ ඔයාලට වගේ දැනෙන්නේ නැතුව සහ පියවි ඇසල සහ දිවසි ඒ හැකියාවෙන් කියන්නේ මම මගේ හැකියාවෙන් කියන්නේ නැතුව මේ හිතලා කියන හිතලු දේවල් මම ළඟ නැහැ. මොකද එක ගමනක කාලෙක මම ඉස්සක් ගන්නන් වෙලාම තුද්දෝ අපි එහෙම කියමුකෝ බුදු පිළිම කඩනවා. බෝගස් කබල පෙරලනවා. පන්සල් කඩනවා. එක කාලෙක අපේ ගමන උන් එක්ක යුද්ධ කරලා අපි උන් මරලා අපි ඒවා බේරගත්තා. නමුත් අපි පව් කළා මේ බේරගන්න ගිහිල්ලා. එතකොට ඒ වගේ කාලෙකුත් මේ රට එතකොට මම දකින්න කෝණේ තමයි මම කිව්වේ. මම දැන් අවුරුදු 20000ක් ගැන කතාවක් කියනකොටත් මම ගැන කියනවනේ 20000 ගැන කතාවක් කියන්නේ මට හිතලා නෙමෙයිනේ. මම කියන්නේ ඇත්ත. මේ කියන කතාවේ ගත්තාම ඊට පස්සේනේ අපිට මේ බුදුය කතාවට අපි මේ ගන්නේ මේ 2500කට එහානේ. එහා. මේ 2500ක් 500කට එහා වගේ අපි මේ අපිට ඇවිල්ලා කියන බුදුවරයාගේ කතාව තමයි මම මේ කිව්වේ. එතකොට මම මෙයා දකින්නේ මෙහෙ නෙමෙයි. ඒක තමයි මම දකින්න රචනා මම දකපු කෝණේ ඒක තමයි. ඔව් මේ කියන විදිහට ගෞතම ශ්‍රී බුදු පියාණන් වහන්සේ තිලෝ ගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ 28 වෙනි බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ මේ දිවසිවරයාගේ අදහස වෙන්නේ ඉන්දියාවේ උප්පත්තිය ලැබපු ගෞතම ශ්‍රී බුදු පියාණන් වහන්සේ අවසාන 28 වෙනි බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ උප්පත්තිය ලැබපු බුදුබෙරයෙක් හැටියට තමයි මෙතුමා දකින්නේ. I think යම් ඔය ගස්ටාත් එක්ක අපේ විද්වතුන් අපේ සුහද මිත්‍ර විද්වතුන් යම් විවාද සම්පන්න වෙන්න පුළුවන්. අපි විවාද කරමු යම් තැන් මෙතුමා කියන්නේ අදහසේ දිවසිවර අපේ යෝගිතුමා නැත්තම් අපේ පෙර භවයන් පිළිබඳව පියවි මතකයන් ඇති කෙනෙකු විදියට. ඉතින් මේ ගැන ආందోලනාත්මක විය හැකි. මම හිතන්නේ ලක්ෂ 5කට 6කට වගේ ප්‍රමාණයක් ලංකාවේ බුදු වුණු බව සමහර විද්වතුන් සහ පරීක්ෂකයන් විශ්වාස කරනවා. ඉතින් අපි විවාද සම්පන්න වෙමු. ඔබගේ විවිධ අදහස් දෙන්න අපි මෙතුමත් එක්ක කතා කරන්න. හරි. ඉතින් ඒ ගැන ඔබට ගහක් තියෙන අර ගහක් තල් ගහක්. එතකොට මට ඒක පොල් ගහක් කියන්න බෑනේ. මට පේන තල් ගහක් නා. මං කියන්නේ තල් ගහක් කියලා. මං දැක්කේ තල් ගහක්. සමහර විට එක දකින්න කෝණ අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම දකින්න විදිහට නම් වෙනසක් වෙන්න බෑ. බැරි හේතුව මොකද මම දකින්න දේත් මට පේන තල් ගහක් තමයි. ඒ යන්න මම දකින්න බුදුවරයා මෙයා තමයි. මම දකින්න දේ හරියටම හරියන්නත් ඕනේ. නමුත් බුදුවරයෙකුට කාටවත් කිසිම කෙනෙකුට මොළෝ කියන්න බෑ අපිට අපේ කියලා. හොඳයි. කතාව පැහැදිලි. එතකොට තවත් පැත්තකට මේ කතාව කියන ඔබතුමා යම් අවස්ථාවකදී කතාවක් ආරම්භ කරා. ඒ මාතෘකාව ඔස්සේ අපිට ඉදිරියට ගියන්න බැරුව ගියා. සිංහල ජාතියට පණිවිඩයක් ගෙනාවා. ඉදිරියේදී ලොකු දෙයක් වෙන්න තියෙනවා කියන එක යම් අය කියනවා ලේ වැගිරීම් වෙන්න තියෙනවා කියලා. ඔක්කොම ගොඩක් මේ කාල සීමාවක් කියලා සමහර අය 2028 වෙනකොට යම් ලේ වැගිරීම් සිද්ධ වෙනවා. ඔබතුමාට මොන හරි ඒ වගේ දැනෙනවා? දැනටම කුමන්ත්‍රණ සිද්ධ වෙනවා. ඒවට මුල් ආරම්භ කිරිලි දැනටම අපේ රටේ විවිධාකාර ජාතික තුනක් අතරින් සිද්ධ වෙන්න තියෙනවා කොලාහල. කොලාහල සිද්ධ වෙන අය දැම්ම සංවිධානය රකින්න වාස සංවිධානය වල තියෙනවා. ඒ කියන්නේ යම් අවස්ථාවලදී මමත් මේ ශේෂ්ත්‍රයට එන්නේ නිවේදක නිකම් නිවේදක විදිහට නෙමෙයි නිකම් ගුරුවරයෙක් විදිහට නෙමෙයි නිකම් කලාකරුවෙක් විදිහට සහ යම් දෙයක් නිසා නෙමෙයි මේ පිළිබඳ පරීක්ෂණ කරන සහ මේ නොපෙනෙන ලෝකයේ පිළිබඳ පරීක්ෂණය කරන සහ යම් දේ අධ්‍යයනය කරන කෙනෙක් සහ දැනෙන කෙනෙක් විදිහට තමයි එන්නේ. 28 විතර වෙනකොට අවුරුදු වලින් සාමාන්‍යයෙන් දේවල් දැනගන්න ලැබේ අනාගතේ ඔය වෙන දේවල් වල ටික ටික ආරම්භය දැනගන්න පුළුවන් වෙයි. අපි රස කිරීම වල සතරන් ක්‍රම කල්ලි එක්කවීම දැනගන්න ලැබේ. පැහැදිලිව ආගමික වර්ග කොටස් අතර ඇති වෙන මේ මේක පටන් ගැනීම ඉස්සෙල්ලා ජාති කවදාවත් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන සිංහලයාගේ කලබල වීමක් පෙන්වන්නේ නැහැ. සිංහලයා බොම නිහඬව ඉන්නවා දැන්ටත්. මේකට විවිධාකාර ජාති දෙකක් තමයි මුල් වෙන්නේ. මේ ජාති දෙක තමයි දැන්ටම සංවිධානය වෙන්නේ ඇතුලෙන්. අභ්‍යන්තරේ ඒගොල්ලන්ගේ ඇතුලේ මේ රට. මේ ගැන රජය දන්නවද? රජයේදී මොනවද දන්නේ? රජය මොනවද දන්නේ? එන ගහවත් දන්නේ නැහැ. අකුරු ගහවත් දන්නේ නැහැ. රජයේ දන්න දේවල් ගැන අපි මට කියන්න දෙයක් නැහැ නේ. සොලිසුලංගාවක් දන්නේ නැහැ.
ඒදන අපේ කිව්වත් ඇහෙන්නේ මීටරොලොජි කියන කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කිව්වත් කරන්නේ කිව්වට ඇහෙන්නේ නැහැ. ඇහිලා නැහැ. ඇහෙන්නේ නැහැ. කිව්වට ඇහෙන්නේ නැහැ. ඊයන් මාතු දේශපාලනය ගණන් ගන්න එපා. අපි එක පැත්තකින් තියලා නමුත් මට කියන්න තියෙනවා දැන් මෙතුමායි මේ ප්‍රශ්නවලින් අමතරව මට සිංහලයෙන් නැවත ඉල්ලීමක් ඉල්ලන්න තියෙනවා. ඉල්ලන්න තියෙන ඉල්ලීම තමයි මෙතරම් බුද්ධිමතුන් ජාතියක් උපන් බුද්ධිමතුන්ගේ උරුම රට අද විනාශ වෙලා දැන්ටම 75ක් ඉතිරි කොයින අසෙන්ද පරග ගනිලා අපි මේ අනිත්තුන් ගහන්න වරන්න කියනවා නෙමෙයි උත්සාහ කරොත් රැක ගන්න පුළුවන්. පුළුවන් අපෝ පුළුවන් ක්‍රම තියෙනවා කරගන්න ක්‍රම තියෙනවා ඒවට මම 5 මිනිත්තු උළු පාවිච්චි කරන්න ඕනේ. රැක ගන්න පුළුවන්. මම